ඔන්න අද අපේ ට්‍රිප් එකේ තුන්වෙනි දවසේ අපි ආයෙමත් දියතලාව ඉඳන් නුවරඑළියට ආවා. මොකද ඊයේ අපට ඔක්කොම තැන් වල ඇවිදින්න බැරි වුණානේ. අද අපි මුලින්ම ගියේ සඳ තැන්නේ මූන් ප්ලෑන්ස්. කවුද මාන ගිහිල්ලා තියෙන අය? සඳ තැන්නේ යන්න ඕනේ ළමයි සෆාරි වාහනයකින්. අපිත් කලින් ගිහිල්ලා නැති හින්දා මං උදෙන් මෙතනට කෝල් කරලා පොඩ්ඩක් විස්තර ටික දැනගත්තා. එතකොට ඉතින් එයාලා කිව්වේ කෙනෙක්ට ටිකට් ගන්න ඕනේ සෆාරි වාහනේ තමයි එතනට යන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි එතනට ගිහිල්ලා ඉවර වෙලා අපිට පැය භාගයක් විතර ඉන්න වුණා. මොකද අපිට කලින් ගියපු ගොඩක් අය එතන තව හිටපු නිසා සෆාරි වාහනේ මූන් පැලන්ස් එකට ගිහිල්ලා ආයි එනකන් ඉන්න ඕනේ. සෆාරි වාහන 11-12ක් විතර ළමයි තියෙනවා එතන. මේ ඉතින් අපි සෆාරි වාහනේ යන ගමන් පේනවා නේද සඳ තැන්න කියන එකේ ලස්සන. ඇත්තටම අර හෝටන් තැන්න වගේ පොඩි ෆීලින් එකක් තියෙනවා තමයි. ඒ වුණාට මේක තනිකරම තැන්නක් තියෙන්නේ. පයින් යන්න බෑ. ඉතින් සෆාරි වාහනේම තමයි යන්න ඕනේ. ඒ වුණාට මට නම් ඉතින් චුට්ටක් හිතෙනවා හෝටන් තැන්න වගේ මෙතන පයින් යන්න අපිට තිබ්බනම් හොඳයි කියලා. කොහොම වුණත් ඉතින් සෆාරි වාහනේ යනකොට ගමන ඉක්ම. මෙන්න මේ වගේ තැන් ඉතින් අහුවෙනවා. කොහොමදත් අපේ වාහනවල යන්න දෙන්නේ නැහැනේ මේක. ඒ හින්දා සෆාරි වාහනේට නම් මේ වගේ මඩගොඩවල් ගාණක් නැහැ. අපි හැබැයි සෆාරි ජීප් එකට නගිනකොටම සෆාරි ජීප් එකේ රියදුරු කිව්වා චුට්ටක් අයිනටම වෙන්න එපා. මොකද එයාට පිටිපස්ස පේන්නේ නැහැ. මඩවලවල් බේරලා යන්නත් බෑ. මඩ විසික් වෙන්න පුළුවන් කියලා. ඒ හින්දා ඉතින් අපිත් ඒ ගැන දැනුවත් හින්දා මඩ නාන්න නැතුව ගියා. පේනවා නේද යාළුවනේ? හරිම ලස්සනයි. ඈතින් මීදුම බාලා තියෙනවා. ඔයාලට පේනවද? අපි දැන් යන්නේ ඒ මීදුම බාලා තියෙන හරියට තමයි. මේ විදිහට අපි සෆාරි වාහනේ දෙපැත්තම සිට නරඹ අපි සඳ තැන්න බලන්න ගියා. ඔන්න ඉතින් දැන් අපි කතාවෙන් කතාව කිට්ටුවටම ඇවිත් තියෙන්නේ. මේ වගේ 3-4 පාරක්ම අපිට ඈත පේන්නේ නැති තරමටම මීදුම ආවා. දැන් නම් ඔන්න මීදුම අස්සෙන් යන ගමන් ඉන්නේ. මං හිතන්නේ අපි දැන් කිට්ටුවටම ඇවිල්ලා තමයි ඉන්නේ. ඔන්න ඉතින් ළමයි මෙතෙන්ට විතරයි අපිට වාහනයක යන්න පුළුවන් දුර තියෙන්නේ. ලස්සනයි නේද මීදුම? ඊට පස්සේ අපි වාහනයෙන් බැහැලා මේ විදිහට චූටි කඳු ගැටයක් තියෙනවා නගින්න. ඒක නගින ගමන් තමයි ඉන්නේ දනිරු බබයි හස්බන්ඩ් යන්නේ ඉස්සරහින් යනවා. අපිත් එක්ක ගිය හැමෝම අපිට ඉස්සරහින් ගියා. මායි අම්මයි තමයි මේ පිටිපස්සේ හිමිහිට එන්නේ. අම්මා දැන් හිමිහිට යන නිසා අම්මත් එක්ක මම හිමිහිට ආවා. ජනුලි බබා නම් තරංගක් කළත් එක්ක ඉස්සර වෙලා ගියා. එයාලට යන්න ඇරලා ඉතින් අපි හිමිහිට අපි දෙන්න යනවා. පේනවනේ ජර්සියක් දාගෙන හති ඇර යනවා. ඇත්තටම හරිම ලස්සනයි. වටේම ලස්සනයි කියන්නේ පරිසරය තමයි තියෙන්නේ මීදුම් බාලා. මෙතනට කඳු වැටි 7ක් පේනවයි කියලා තමයි කිව්වේ. අපි නම් එක කඳු වැටියක්වත් දැක්කේ නැහැ. මොකද අපිට බලා ගන්න බැරි වුණා වටේටම මීදුම බාලා තිබ්බේ අපි උදේ ගිය නිසා. හැබැයි මේ ඊටතොල උදේ නායට මේ තරම්වත් බලා ගන්න නම් බැරුව ඇති. මීදුම එනවා යනවා. ඒක ඉතින් මේ පැත්තේ කාලගුණය ගැන ඔයාලා දන්නවනේ. ඊට පස්සේ අපිත් එක්ක සෆාරි වාහනේ ගිය රියදුරු අපිට පොඩි විස්තරයක් කළා මේ සඳ තැන්න ගැන. ඔයාලට චුට්ටක් එක අහගන්න පුළුවන්. බලන්නකෝ. මෙතන විතරයි කියන්නේ. ඔව් මේක මට්ටමේ ඉඳන් අඩි 6430ට විතර තමයි මෙතන. අනිත් මෙතන පළාත් දෙකක් වෙන් වෙනවා. අපි ඉන්නේ මධ්‍යම පළාත. මෙතන පාල තියෙන්නේ උම පළාත. නුවරඑළිය දිස්ත්‍රික් බදුල්ල දිස්ත්‍රික්. ඔව්. අනිත් එක මේ 170ක් නමලකොළ කන්ද වෙනකම් බලන්න පුළුවන් අද. ක්ලියර් නෑ මේ පැත්තට.
මේ බෝම්බර වෙන්න දිහාල තියෙන මෙතනින් පල්ලෙන් තමයි. ඒ දිහාල යන්න මෙතනින් කැලේ යස්සේ. සද්ද ඇහෙනවනේ. වතුර පාර තමයි සද්ද ඇහෙන්නේ. අනිත් මේ ලංකාවේ මුස්ම කන්ද තියෙන මේ හරිය පීඩිත තලාගල. අර ඒකද මේක. ඔව්. දෙවෙනියට කන්දක් තියෙනවනේ. ඒ කන්දට කියන්නේ කීකිලියාමාන. ඒකම ගම්මාන තියෙන කන්ද ඒක තමයි සාන්තිපුර ගම්මාන තියෙන ඒ කන්දේ උනේ. ඊළඟට නුවරඑළිය ටවුන් එක තමයි සුදු පාට බිල්ඩින් අරම මේ පේන්නේ. ඊළඟ කන්ද ටික නම් පේන්නේ සිංගල් ටී, ග්‍රේට් වෙස්ටර්න්, මේ හරිය තියෙන කොනිකල් හිල්, අනිත් එක ළඟ තියෙනවා හග්ගල කන්ද, හග්ගල කන්දේ එහා පැත්තේ තොටුපොළ කන්දයි කිරිකල් පොත්තයි තියෙන්නේ. ඒ කියන්නේ ලෝකාන්ත පෙත්තයි. ඊට පස්සේ ඉතින් ඒ විස්තරෙත් අහලා අපි අට්ටාලයක් තියෙනවා. ඒ අට්ටාලේ උඩට නැග්ගා. එතන නම් ඇත්තට අපිට ෆොටෝස් ගහන්න උනේම නැති තරම් පුදුම විදියට සැනග හිටියා. අහුවෙන විදිහට ඉතින් අපි ෆොටෝස් උත් ගහගෙන එතනින් අපි බැස්සා. සඳතැන ගිහින් නැති අය ඉන්නවනම් සඳතැන ගිහින් බලන්න. හරිම ලස්සනයි. පරිසරය ලස්සනයි. ටිකක් දවල් වෙලා යනවා නම් තමයි හොඳ. නැත්තම් කිසි දෙයක් පේන්නේ නැහැ. මේදුම විතරයි යාළුවනේ. අපි එහෙනම් ඊළඟ තැනින් ආයේ හමු වෙමු. ගිහින් එන්න.